ඔයාලා හොය පින් කළොත් ඔයාලා ගාවට පිළිසරණ හොයන්නේ නැතුව මේ. හොය පින් කරන කෙනාව හොයාගෙන පිළිසරණ එයි. තේරෙනවද මම කියන දේ? ගාල් අසපු ඉබඳු ධර්මශාලාවක් සිල්වතුන්ට සුවසේ සිල් පුරන්න පුළුවන් ආකාරයෙන් නිර්මාණය වෙනවා. ඒ ධර්මශාලා ගොඩනැගිල්ලේ ඉඳලා ඉදිවෙමින් පවතින ධර්මශාලාවේ ඉදිකිරින් කටයුතු සුවසේ කරගන්න ආශිර්වාද සැලසේවා කියලා බණක් කියන්න ලැබීමත් මට භාග්‍යයක්. ඒ බඳු බණක් කියනකොට ඔයාලට අහන්න ලැබීමත් ඔයාලට භාග්‍යයක්. ඒ නිසා මේ ධර්මශාලාවල් ඇතුලේ ඔයාලා බණ අහන්න ගොඩාක්. මේ ධර්මශාලාව ඉදි වෙනකොට අනාගතේ අපි නැති කාලෙකත් මේ ධර්මශාලාව විවෘත වෙලා තියෙයි. අනේ එසේ විවෘත වේවා කියන හැඟීමෙන් ඔයාලත් පුළුවන් විදිහට ස්වාමීන් වහන්සේගෙන් විස්තර අහලා අපිත් කැමති මතු අනාගතේ බොහෝ දිනෙක දහම් අසන තැනකට අපේ දහඩියක් මහන්සියක් හෙළලා අපේ සංසාර ගමනට කුසල් ධනයක් එකතු කරගන්න ස්වාමීනි අපි කැමතියි. ඒ නිසා අපට මතක් කරන්න එහෙම ඉල්ලන්න. ඉල්ල අපි ඉල්ල පින් කරොත් අපි ඉල්ල කුසල් වැඩුවොත් අපේ ළඟට පිහිට අපි ඉල්ලන්නේ නැතුව මෙයි. ඒක තමයි රැස් කරන පිනක ස්වභාවය. ඒ නිසා මේ වර්තමානයේ අපිට පින්වතුනි පින් කරගන්න ලැබිලා තියෙන මේ අවකාශය කල්යාණ මිත්‍රයෙක් සත්පුරුෂයෙක් නිර්මාණය කරපුවා. මේ වර්තමානයේ අපේ ගුරු දේවයන් වහන්සේ අපිට පින් කරගන්න අවස්ථා විවෘත කරලා තියෙන්නේ. සේරජානන් වහන්සේලා බෝධි මණ්ඩප මනරම් විහාර සදහැවතුන්ට දහමේ හැසිරෙන්න පිළිවෙත් පුරන්න පහසුව පිණිස ධර්මශාලාවට එකතු වෙන ජනයාට පහසුව පිණිස වැසිකිලි කැසිකිලි සංකීර්ණ එයාලට පානීය පරිභෝජනය උදෙසා සුවසී පැන් ආදී අරගණ්ඩයේ පහසුකම් මේවා කල්යාණ මිත්‍රයෝ විසින් පින් කරගන්න නිර්මාණය කරපුවා. මේ පරිසර හැමදාම තියෙන්නේ. එක ඇසිල්ලකින් ඔක්කොම වෙනස් වෙලා යන්නේ. ඒ නිසා ලද අවස්ථාව ප්‍රයෝජනෙට අරගන්න. ඔයාලට පිළිවෙත් පුරන්නත් ඔයාලගේ මතු පරම්පරාවට පිළිවෙත් පුරන්නත් දැන් ධර්මශාලාව අංග සම්පූර්ණව නිර්මාණය වෙමින් පවතිනවා. ඔයාලගේ පින රැස් කරගන්න. තමන්ගේ කුසල් ධනයත් උපද්ද ගන්න. ධර්මශාලාවක වටිනාකම වෙහෙරක් වගේ දැක මේ ධර්මශාලාව ඉදිකිරීමට උපස්ථානයෙන් පින් කරගන්න. ඒ අවස්ථා අහිමි වෙලා යන්න දෙන්න එපා.